සියලු දෙනාට සුබ දවසක් යහපතක්ම වේවා. දීර්ඝ ආයුෂ වේවා. ඉතින් එහෙම කියන ගමන් ඔයාලා කියනවා සංසාරෙම දුකයි කියලා. ඒක ටිකක් ඇහෙන කතාවක්. ඇත්තටම වැඩිපුර සංසාරෙම දුකයි කියන්නේ කවුද? ටිකක් එතනම හිතලා බලන්න. සසර තනන වඩුවා. ඔන්න එයා එහෙම කියනවලු. සංසාරෙම දුකයි කියනවනේ. මේ සංසාරේ දුකයි කියලා මේ වෙලාවේ කියනකොටම ඒ දුක හටගෙන ඉවරයි. ඒ දුක හටගෙන ඉවරයි. ඒ දුක හටගෙන ඒ දුක එවලෙම නිරුද්ධ වෙලත් ඉවරයි. ඒ වුණාට තදින් ඕගොල්ලෝ ග්‍රහණය කරගෙන ඕගොල්ලොන්ට නැති අනාගතයකට ඕගොල්ලෝ යනවා මෙන්න මේ වෙලාවේ ඉඳගෙන. ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන සැනසීමත් ඕගොල්ලෝ නැති කරගෙන නැති අනාගතයකට ගිහිල්ලා. නැති අතීතයකට ගිහිල්ලා. හදාගත්ත දත්ත ටිකක් විතරයි. ඒ දත්ත ටිකට ගෙනියන්නේ කවුද කියලා ටිකක් බලන්න. මං හැම වෙලාවකදීම ඒ කියන කතාව තුළදී ඒ කෙනා දිහා බලන්න කියලා කියනවා. අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ? කියලනේ කවුරුත් හොයන්නේ. ඉතින් ටිකක් බලන්න. කවුද මේක කරන්නේ? කවුද මම මෙතෙන්ට ගෙනියන්නේ? හැමතිස්සෙම මාව ඇවිද්දවන්නේ කවුද? මට මේ චෝදනා කරන්නේ, මාව ප්‍රතික්ෂේප කරන්නේ, කෙනෙක්ව පෙන්වන්නේ, පෙන්නලා වෙන් කරන්නේ. මෙන්න මේ වගේ સિદ્ધාන්ත ටිකක් වෙනවා මේක ඇතුලේ. ඒ වුණාට ඒ ටික හොයාගන්න බැරුව සසර දුකයි කියලා ඕගොල්ලෝ කියනවා. සසර දුකයි කියලා කියන්නේ කවුද? මං ආයෙත් කියනවා. එතකොට කොතනද සසර නිර්මාණය වෙන්නේ? නිර්මාණය වෙලා නිරුද්ධ වෙන්නේ කොතනද? ඒක අපිට කියන්න බැරි දෙයක්. මේ වෙලාවේ කියලා මේ වෙලාවේ ගත්තත් ඒක මේ වෙලාවේ කියලා කියන්නත් බෑ. ඒක එක සිද්ධියක් විතරයි. ඒක දැනීමක් විතරයි. ටිකක් හිතලා බලන්න. සංසාරෙම දුකයි. ඉතින් මේ දුක හදාගන්නේ කවුද කියලා බලන්න. සංසාරේ දුකයිලු. සංසාරේ දුක් වෙන්න දෙයක් නැහැ. දුකයි කියලා දෙයක් ඇත්තෙත් නැහැ. ඒ ඕගොල්ලන්ට ඇහිච්ච එකක් නේ. ඒ ඕගොල්ලන්ට හොඳට බලන්න ඇහිච්ච එකක්. සංසාරෙම දුකයි. ඒක ඇහිච්ච එකක්. එහෙනම් ඒක ඇහුන් නැත්තම් ඇත්තටම දුකක් තියෙනවද? නෑ. ඕගොල්ලෝ හදාගත්ත එකක් එක්ක මතකයක් එතෙන්ට තියාගන්නවා. ඒ මතකය ඔස්සේ ඕගොල්ලෝ යනවා. සංසාරෙම දුකයි කියලා ඇත්තටම එහෙම එකක් නෑ. නැවතත් කියන්න තියෙන්නේ හදාගත් එකක් විතරයි. ඉතින් හදාගත් එකක් ඔස්සේ ඔයා ගෙනියනවා කියන්නේ කවුද ගෙනියන්නේ? එකක් පොඩින් එකක් දාලා දිගටම අරන් යනවා. ඉතින් ඉදිරි වීඩියෝ වලදී මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. කොහොමද මේ සසර දුක නිමා කරන්නේ? සසර දුක මේ වෙලාවෙම නිමා වෙනවා.